ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එළවලු මල්ල YouTube channel එකත් සමගයි. අද 2026 මේ මාස 4 වෙනිදා. අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් වෙනස් වුණේ කොහොමද කියලා දැන් අපි බලමු. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝවට. මෙන්න මේ විදිහට තමයි අද දවසේ එළවලු මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. ගෝවා රුපියල් 70ත් 100ත් අතර. මල් ගෝවා රුපියල් 400ත් 450ත් අතර. බෝංජි රුපියල් 400ත් 450ත් අතර. ලීස් රුපියල් 150ත් 200ත් අතර. කැරට් රුපියල් 160ත් 250ත් අතර. බීට් රුපියල් 80ත් 100ත් අතර. තක්කාලි රුපියල් 130ත් 150ත් අතර. රාබු රුපියල් 100ත් 150ත් අතර. නොකෝල් රුපියල් 130ත් 180ත් අතර. කැකිරි රුපියල් 40ත් 80ත් අතර. පිපිඤ්ඤා රුපියල් 150ත් 190ත් අතර. රටකුළු රුපියල් 300ත් 350ත් අතර. පණ්ඩක්කා රුපියල් 230ත් 250ත් අතර. පතෝල රුපියල් 250ත් 300ත් අතර. කරවිල රුපියල් 300ත් 370ත් අතර. තුඹ කරවිල රුපියල් 500ත් 600ත් අතර. වට්ටක්කා රුපියල් 50ත් 60ත් අතර. බටානා රුපියල් 130ත් 160ත් අතර. වම්බටු රුපියල් 190ත් 200ත් අතර. තිබ්බටු රුපියල් 350ත් 400ත් අතර. එළබටු රුපියල් 200ත් 250ත් අතර. දඹල රුපියල් 250ත් 290ත් අතර. මෑකරල් රුපියල් 200ත් 250ත් අතර. දෙහි රුපියල් 350ත් 400ත් අතර. මාළු මිරිස් රුපියල් 300ත් 320ත් අතර. අමු මිරිස් රුපියල් 70ත් 130ත් අතර. වියලි මිරිස් රුපියල් 1000ත් 1100ත් අතර. නයි මිරිස් රුපියල් 400ත් 500ත් අතර. ඉඟුරු රුපියල් 350ත් 400ත් අතර. කහ රුපියල් 230ත් 270ත් අතර. ආනයනික ලොකු ලුණු රුපියල් 130ත් 140ත් අතර. ආනයනික අර්තාපල් රුපියල් 130ත් 140ත් අතර. සුදු ලුණු රුපියල් 280ත් 290ත් අතර. අද දවසේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු විශාල ප්‍රමාණයක මිල ඉහළ ගොස් තිබෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.